අනේ මන් දබන්න එපා වෙලා තියෙන කොච්චර නම් කැකවුද ඒක ಜಾති ගලක් හම්බ වුණේ නෑ බන්. ඕ බන් මටත් එන්නේ ඒතකොට තපු ටිකක් ඔයමු. මෙහෙම හොයන එක නිකන් වැඩක්. ಜಾති ගලක් හම්බ වෙයි කියලා හිතන්නේ නෑ. හරි බන් අන්තිතා පාපුවමු. උබලගේ වෙන ඉඩම් නැද්ද අලුතෙන් පතලක් කපන්න ගන්න. නෑ මේ හොයමු. අලුතෙන්ද කපමු. හරි. මෙන්න මෙතන කපමු. ඔව් ඉක්මනට කරමු. අපි මේ ටික ඇලට ගින් ගරලා බලමු. හරි. දලන් කැලක්වත් තියෙන අතර බලමු. ඔව් අනික අපිට වැඩි ලේසි. මෙන්ද රකා ගරනවා මන්. හොරට බලන්න නැතිනේ. හොදට කරපන් බලමු මොකක් හරි ගලක් තියෙනද කියලා. හරි මම හොයනවා. අප මේ කළු කට්ට ගලක් කන්නේ වැඩක් නා. ඔව් කළු ගලක් වෙන ගලක් හොයමු. හරි ගරමු. තාත්ත අපි මේ ඇලේ බලමු පොඩ්ඩක්. හරි සමහර විට මේ ඇලේ මැණික් ඇති. ඉතින් ඇල අවුඩා හර යමු. ඔව් බලමු. අපි ගරලා බලමු මෙතන කැට පාර නම් හොදයි. ඔව් බලමු. හොඩ තැනක් වගේ. ගරද්දි මැටි ගලනවා. හරි දිගටම කරමු. බලන්න මේ කළු ගල්. ඕ වටින්නේ නෑ. මේ වාමුණලා දමු. හරි. තව පොඩ්ඩක් බලමු. මේ ගල් වලට වටිනාකමක් නෑ. මේක හරියන්නේ නෑ බාන්. අර මේ දවස්වල Facebook එකේ යන්නේ අර අඩි ගන්න හොද මෙනික් ඩිස්ප්ලේ එකේ වේ මැෂින් එක ගෙනල්ලා ගාමු. මොකක් Facebook එකේ දැක්කද? මොනවද මචන් ගෙනාවේ? මැනික් සොයන මැෂින් එකක්. මේ මැෂින් එකටම වාර දින්නා මචන්. ඇත්තට රිසල්ට් එකක්ද? මම බලමු ඩේ ස්මූත්ස් කීයන තියෙන්නේ. බලන්න. සිග්නල් එක හොටටම දෙනවා. මැෂින් එකේ වැඩෙන මෙසේ එක මැනික 100% ඩෙප්පර අඩිගින් 89 පෙන්නනවා. මෙතන සුවර් හොද ගලක්. හරි මාගේ අපිට හොයාගන්න පුළුවන්. ඔව් ඊටාම හොඩයි. මෝ මෙතන දාලා හාරට වටේට අරගෙනකොට නිල් මෙනිකක් හම්බුට ගාම මෙසේ කියන. ඇත්තට මේ මැෂින් කෙනෙක් අරගෙන දාලා ලැබුණා නා. අපිට හොයන්න අද හොඩ මෙනික්. ඕ මේක වේවනම්. මේක සයිරිජම් සායතනයෙන් ආපු නවතම කමියුනිකේෂන් මැෂින් එකක්. යන අපිත් ගන්න ඕනි. හොඩකට චෙඩේසේ යවින මෙයට. අකල් වගේ අපමක් සම. හරි අපිත් සපෝට් කරමු. එයාල් සයිරින් බෙසෙන් බල්තන එන ඔබත් ඔබේ සීනය සැබෑ කරගන්න. ඕ අපි ඒක කරමු. ගිහින් ගන්න වසර 5ක වගකීම් අදන යාලා. හාලා. හරි. එහෙනම් අපි අදම පටන් ගමු. රයිට් ආයිබෝවන් මගේ යාළුවෝ සියලු දෙනාටම අද ගෙනාව මම මගේ අලුත් නිෂ්පාදනය මම මේක කලින් මගේ යන්ත්‍රය ගැන මම පොඩි වීඩියෝ එකක් විතරක් නිකන් දාලා තිබ්බා මේ යන්ත්‍රය කොහොමද ක්‍රියා කරන්න කියන විස්තර මම මුකුත් දාලා තිබුණේ නැහැ මේ තියෙන්නේ ලොංග් රේන්ජ් එක සහ දැන් ඔයාලට පේනවා මම දැන් මෙතන මේ පොළොවට ගහලා තියෙන මේක තමයි සෙන්සර් එක මේ සෙන්සර් කොටසත් මේ යන්ත්‍රයටම එනවා මම මේක පෙන්වන්නම් කොහොමද මේක වැඩ කරන්න කියලා මේ විදිහට ඔන් කරගත්තාම මේක විශේෂයෙන් කියන්න ඕනේ long range එහෙම නැත්නම් detectors and scanning කියන දෙකම පුළුවන් යන්ත්‍රයක් තමයි මේක. දැන් ඔයාලට පේනවා උතන select option කියලා තියෙනවා. ඊට පස්සේ gem, gold, water කොයි විදිහට තියෙන්නේ. එතකොට ගැඹුර ඒ වගේ දේවල් පොළොවේ බලා ගන්න පුළුවන්. දැනටමත් මම මේක පොළොවට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට පුළුවන් පොළොවේ තියෙන effect එක බලන්න. ඊට කලින් මම ඔයාලට පෙන්වන්නම් මේක කොහොමද අපි ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න කියලා. ඔයාලට දැන් පේනවා ඇති මම මෙතන ගෝල්ඩ් තියලා තියෙනවා. දැනට පොළොව උඩ තියෙන මම පෙන්වන්න. ඉස්සරහට පොළොව යටට දාලා මම පොඩි වලක් ප්ලාස්ටික් කරගත්තා. ඒක කොහොමද සෙන්සර් එකෙන් අපි බලාගන්නේ කියලා. මේකේ තියෙනවා ගෝල්ඩ්. ඊට පස්සේ මෙතන තියෙනවා මැනික්. මේකේ යම්කි සැලකිය යුතු මැනික් ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ කැරට් 150කට 200කට වැඩි බරකින් යුක්ත ප්‍රමාණයක් තියෙනවා මෙතන. ඒතර එතනත් මම වලක් යොදා ගත්තා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ යන්ත්‍රය කොටස් දෙකකින් සමන්විත. එකක් long range සහ scanning පැත්ත. ඒතර long range පැත්ත වැඩ කරන්නේ frequency එකකුත් එක්ක. ඊට පස්සේ මේකේ මේ sensor එක මෙන්න මේ sensor එක සම්බන්ධ වුණාට පස්සේ තමයි මෙන්න මේ percentage එක සහ depth එක. එහෙම නැත්නම් ගැඹුර අඩි වලින් අපිට කොච්චරද කියලා machine එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක වැඩ කරන්නේ පොළොවේ තියෙන කාන්දන් ශක්තියත් එක්ක. ඒ කියන්නේ යම්කිසි දෙයක් වස්තුවක් පොළොවේ කාලයක් තිස්සේ පැවතුනාට පස්සේ ඒක කොහොමද පසත් සමග සම්බන්ධ වෙලා තියෙන්නේ, ඒක කොච්චර ප්‍රමාණයක්ද. එතකොට ඒකදී අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒක දාපු දෙයක්ද, එහෙම නැත්නම් පොළොවේ තියෙන පැවතුන දෙයක්ද, එහෙම නැත්නම් ඒක ඩස්ට් එකක්ද. එතකොට අපි කැණීමකට යනවා නම් සාමාන්‍යයෙන් මේකේ percentage එක අපිට පෙන්වන්න ඕනේ 150කට වඩා වැඩි percentage එකක් පෙන්වන්න ඕනේ අපි සාර්ථක කැණීමකට යනකොට. නැත්තම් long range වලදී ඔය ගොඩක් අයට ප්‍රශ්න වෙලා තිබ්බා long range එකෙන් තැන හොයාගත්තට හාරගෙන ගියාට පස්සේ ඇත්තටම එයාලට ලොකු ප්‍රතිඵලයක් ගන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් අපිට කතා කරලා කියනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි මම මේ sensor එක නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙද අපිට පුළුවන් පොළොවේ තියෙන effect එක කොච්චරද කියන එක බලා ගන්න. හරි. දැනට මම පෙන්වන්නම්. දැනට මේ පොළොවේ තියෙන අපි ඉස්සලා long range පැත්ත මම පෙන්නලා ඉන්නම්කෝ. right. මෙන්න මේ විදිහට
මැෂින් එකේ මම ඔප්ෂන් එකක් සිලෙක්ට් කරගන්නවා. right දැනට මම මේක දාලා තියෙන්නේ ජෙම් ස්ටෝන් වලට. ජෙම් ස්ටෝන් වලට දාපුවාම කලින් විදිහම මගේ කලින් වීඩියෝස් වලත් බලන්න වීඩියෝ එකට subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ අලුත් නිර්මාණයක් ආපුවම මම ඉදිරිපත් කරන්න. හරි දැන් මම long range එක on කරලා තියෙනවා ජෙම් ස්ටෝන් වලට. right බලා ගන්න දැන් මැෂින් එක කොහොමද ක්‍රියා කරන්න කියන එක. මැෂින් එක ජෙම් තියෙන පැත්තට තමයි දැනට පොයින්ට් වෙලා තියෙන්නේ. නැවත බලමු අපි. ඒක ලොකු දෙයක් මට පෙන්වන්නේ නැහැ. මොකද කලින් මම වීඩියෝ වලත් මම පැහැදිලිව දාලා තියෙනවා කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. නිවැරදි පොයින්ට් එකට ආපුවාම long range යන්ත්‍රයක් කියන එක ක්‍රියාත්මක වෙනවා. ඔය ආකාරයට ඒක ලෝකේ තියෙන මොන long range එක ගත්තත් ඕක තමයි සරල ක්‍රියාකාරීත්වය. ඒක අපි gold වලට දාගත්තත් ඒ විදියයි. right. අපි නැවත බලමු දැන් මේකේ sensor එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේ percentage මොකුත් පෙන්වන්නේ නැහැ. මම පෙන්වන්නම් දැන් මේකේ sensor එක කොහොමද වැඩ කරන්නේ කියන එක. මම sensor එක මෙන්න මේ විදිහට මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන ඔයාලට මම මෙතනම පෙන්වන්නම්. මෙතනම පෙන්වන්න මම මේ වල ලෑස්ති කරගත්ත තැන මම මෙතෙන්ට ගහනවා මේ මැෂින් එක. මේ මැෂින් එක මම මෙතෙන්ට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරපුවාම බලන්න ඩිස්ප්ලේ එක වෙනස් වෙන හැටි. right. දැන් මෙතනදී පෙන්වලා තියෙනවා ජෙම් කියන ප්‍රතිශතය 9%යි අඩි 5ක් ගැඹුරකින් ගෝල්ඩ් කියන ප්‍රතිශතය 6%යි අඩි 6ක් ගැඹුරකින් වතුර ප්‍රතිශතය 47යි අඩි 39ක් කැටින්. ඒ කියන්නේ මේ පොළවේ ගත්තම සමරි එකක් විදියට වතුර කියන කැණීමකට ඇත්තටම යන්න පුළුවන් අපිට ගෝල්ඩ් සහ ජෙම් කියන කැණීමකට අපිට යන්න බෑ. ඒ කියන්නේ මේ වගේ දෙයක් මේකේ නෑ කියන එක. ඊටාම සුළු ප්‍රතිශතයක් තමයි මේ පොළවේ තියෙන. මේක සාමාන්‍ය පොළවක්. හරි. ඒ වගේම අපි අනිත් වල ගාවත් අපි නිරීක්ෂණය කරලා බලමු. එතන දෙන අපිට report එක කොහොමද වෙන්නේ කියලා. එන්න මාත් එක්ක. හරි බලන්න ඩිස්ප්ලේ එක. මේක 0 වෙනවා. හරි. දැන් මම මෙතෙන්ටත් සම්බන්ධ කරලා බලනවා කොහොමද පොළවේ තියෙන ඉෆෙක්ට් එක කියලා. මේ තියෙන මැග්නටික් ඉෆෙක්ට් එක සහ ඒක කොච්චර ගැඹුරකින්ද තියෙන්නේ කියන ප්‍රතිශතය. දැනට ජෙම් වල 7%යි, ගෝල්ඩ් 5%යි, වතුර 100% ප්‍රමාණය වැඩි සාපේක්ෂව අනිත් ඒවාට වඩා. ඒ කියන්නේ ජෙම් සහ ගෝල්ඩ් මේ පොළවේ නැහැ කියන මට්ටමේම තමයි. ඒ කියන්නේ මෙතනදී හඳුනා ගන්න අපිට පුළුවන් වෙන්නේ. long range එකේදී අපිට දාපු දේවල් ටික අඳුර ගන්න පුළුවන්. දැන් මම මේ දේවල් ටික මේ පොළවට දානවා. පොළවට දාලා අවම වශයෙන් අපි පැය 6-7කට වැඩි කාලයක් අපි මේක තියන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කරන දේ තමයි මම දැන් ඔය ජෙම් ටික මම වලනවා. මම මෙතන වලන්න කටයුතු කරනවා. මේ විදිහට මම මේක උරේකට දාලා මේක මොකක් ඇතුලේ මොන බාධකයක් ඇතුලේ තිබ්බත් කමන්නේ. ඒ අවශ්‍ය පැය ප්‍රමාණය ගියාට පස්සේ මේක පොළවත් එක්ක සම්බන්ධ වෙනවා. right මේ විදිහට එතන තිබ්බා. මේ තියෙන ගෝල්ඩ් එක. ඒකත් මම මෙන්න මේ උරේටම දාලා මෙතන සම්බන්ධ කරගෙන මම මෙතන දැන් වල වහ ගන්නවා. මම මෙතනත් වහ ගන්නවා. ඊට පස්සේ මෙතන මැණික් දාපු තැන ඒකත් වහගත්තා. right. අපි එහෙනම් ඊට පස්සේ ඔන්න දැන් ඔයාලට දැන් තැන් දෙක පේනවා. තැන් දෙකම පෙන්වන්න. මෙතන තියෙනවා gold, මෙතන තියෙනවා gem එක. එතකොට ওই තැන් දෙකම මම දැන් වලවලා තියෙන්නේ. දැන් මේක මම තියන්න ඕනේ අඩුම පැය 6කට එහා. සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ නම් සතියක්වත් තියන්න ඕනේ කියන එක. ඒත් ප්‍රශ්නයක් නැහැ. මම පැය 6ක් 7ක් විතර තියලා ඔයාලට පෙන්වන්නම් මේකේ ඉෆෙක්ට් එක කොහොමද මේ පොළවේ බොන්ඩ් එකත් එක්ක මැෂින් එකෙන් කොහොමද හඳුනගන්නේ කියන එක. right මම හරියටම දැන් පැය 6-7ක් විතර ටයිම් එකකට පස්සේ නැවත බලමු අපි දැන් එතන ඉෆෙක්ට් එක කොයි විදිහටද යන්ත්‍රය මගින් හඳුනගන්නේ සහ අපිට පෙන්වන්නේ කියලා. මේ තියෙන්නේ අපි රත්තරන් වල දාපු තැන. රත්තරන් වල දාපු තැනට මම දැන් මැෂින් එක ගහලා බලන්න.
කොච්චර ඉෆෙක්ට් එකක් එතන අපිට දැන් දෙනවද කියලා. කලින් අපිට 10%කටත් අඩු ඉෆෙක්ට් එකක් තමයි අපිට එතන දුන්නේ. දැන් මෙතන තමයි රත්තරන් පැහැදිලිවම තියෙන්නේ. අපි දන්නවා ඒක. බලමු මෙතන ඉෆෙක්ට් එක. බලන්න මේකේ ජෙම් කියන ඉෆෙක්ට් එක පෙන්න 111ක. ඒ කියන්නේ ඇත්තට මෙතන පොළවේ තියෙන වැලි වලට කලවම් වෙලා තියෙන ඩස්ට් එක හරි මොනවා හරි දෙයක් වෙන්න නැති ලොකු දෙයක් නෑ එතන. දැන් පැය 6ක් 7ක් විතර තිබ්බ නිසා අපිට ගෝල්ඩ් කියන ඉෆෙක්ට් එක අපිට පෙන්නනවා මෙතන 144ක්. ඉස්සෙල්ලා 10%කටත් අඩු ප්‍රමාණයක් තිබ්බ එක අඩි 1යි මේ බලන්න. මේකේ ඩෙප්ත් එක පෙන්නනවා අඩි 1ක්. ඒ කියන්නේ සෙන්සර් එකෙන් හරියටම අඩි ගාන පෙන්නනවා. අඩි 1ක් විදිහට තමයි පෙන්වන්නේ. මේක අඩි ගාන වැඩි වෙනකොට අඩි ගාන කොච්චරද ඉෆෙක්ට් එක කොච්චරද කියන එක පෙන්වන්න. ඇත්තට මම දැන් මේක දැම්මේ ප්ලාස්ටික් එකක් ඇතුළේ දාලා ඉටි කොලයක් අස්සේ උතලා පැය 6ක් 7ක් විතර තිබ්බේ. මේක තියෙන කාලය වැඩි වෙන්න මෙයා මේ ඉෆෙක්ට් එක ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට මේක පොළොවේ ස්වභාවික තියෙන දෙයක්ද පිටින් දාපු දෙයක්ද කියන එකට අපිට හරියටම හඳුනා ගන්න පුළුවන්. දැන් මේ පිටින් දාපු දෙයක් නිසා කෙලින්ම මේකේ 144ක් දක්වා මෙයාගේ මේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. වතුර ප්‍රතිශතය අර විදිහටම තියෙනවා. එතකොට අන්න ඒක තමයි මේකේ තියෙන සාර්ථකත්වය. අපිට පුළුවන් හරියටම අඳුන ගන්න මේක කොයි වගේ දෙයක්ද. දැන් මෙතන 144ට පෙන්නුවට මේක අපි කැණීමක් කරන්න යනකොට මේක කාලයකට කලින් දාපු දෙයක් නම් මේක 150ට 60ට එහා අනිවාර්යෙන් යන්න ඕනේ. එතකොට ඒ විදිහට අපිට පුළුවන් ඒක බලාගන්න. අපි දැන් මේ විදිහට බලමු අපි ජෙම් එකත් කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතන ඉඳන් බොහොම පොඩි දුරකින් තමයි මම ජෙම් එක දාලා තියෙන්නේ. එතනත් අපි බලමු ජෙම් එක කොහොමද අපිට පෙන්වන්නේ කියලා. රයිට් මේ තියෙන දැන් අපි ජෙම් එක තියෙන තැන නැවත බලමු අපි. මෙතන තියෙන්නේ ජෙම් එක. රයිට් නැවත මම මැෂින් එක ඔන් කරලා පෙන්වන්නම්. දැනට 0 තියෙන්නේ. හරි බලමු අපි ජෙම් එක තියෙන තැනට මම දැන් මේ මැෂින් එක සෙන්සර් එක දීලා බලනවා කොච්චර ප්‍රමාණයකින්ද මේක ගන්න කියන එක. බලමු අපි මැෂින් එකෙන්. මම මෙතන කැරට් 100කට ආසන්න ප්‍රමාණයකට වැඩි දාලා තියෙනවා. හරි දැන් බලන්න. අතන ගෝල්ඩ් 105යි. දැන් මෙතන ගෝල්ඩ් පෙන්වන 105යි අඩි 23ක් යට. ඒ කියන්නේ පොළොවේ තියෙන ඩස්ට් එකක් මොකක් හරි දෙයක් සාර්ථක දෙයක් නෙමෙයි. ඇත්තට දැන් මෙතන ජෙම් වල අඩි 1කින් යට දැන් අඩි 1.5ක් වගේ යට තමයි මම දැන් දැම්මේ. අඩි 1 විතර වල දැක්කම මම උදැල්ලෙන් හැරුවේ ගොඩක් යට හරන්න බැරි නිසා. ඉතින් මෙතන පැය ගානකට පස්සේ පෙන්වන 155ක වගේ ඉෆෙක්ට් එකක්. 155ක්. ටයිම් එක වැඩි වෙන්න යාගේ ඉෆෙක්ට් එක යා වැඩි කර ගන්නවා. ඉතින් කාලය තිස්සේ අපි මැනික් කටයුතු අපි කරනවා නම් එතකොට අපි ඉල්ලමක් බලනවා නම් අපේ ඉල්ලමේ කොතනද තැන කොච්චර ඉෆෙක්ට් එකක්ද පොළවේ තියෙන අපි කොතනද කැණීම කරගන්න ඕනේ. අපි සාර්ථකව කැණීමක් කරගන්නේ කොහොමද? ඒ සියලු දේවල් මේ ලොන්ග් රේන්ජ් එකෙන් ඊට පස්සේ මේ ස්කෑන් පැත්තෙන් ඒ සියලු දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මැෂින් එකේ සාර්ථකත්වය. මම මෙච්චර කල් මැෂින් එක අවුට් කරලා තිබ්බේ ඒක වලට පෙන්වන්න. ඉතින් ඕක තමයි මැෂින් එක ගැන මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ number එකට call එකක් දෙන්න. යන්ත්‍ර ඕන කෙනෙකුට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම දේශීය මැණික් කටයුතු සඳහා ස්වභාවික නීත්‍යානුකූල කටයුතු සඳහා විමසන්න අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. රයිට් හොඳයි බොහොම ස්තුතියි.